ඔන්න ඉතින් මම අදරගෙන ආවේ ගෙදර ඉඳන් කොහොමද ටිප් ටිප් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. හරි, මම මුලින්ම මෙතන සාමාන්‍ය අලගෙඩි දෙකක් අරගෙන තියෙනවා. මම මේක ලුණු දාලා තම්බගෙන තියෙන්නේ. හරි, මම දැන් ඒක මේ වගේ ගෑරුප්පුවකින් පොඩි කරගන්නවා. හරි, දැන් මම ඒක පොඩි කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට පාන් පිටි මේ සැහැඳි 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කෝර්න්ෆ්ලවර් මේ සැහැඳි 2ක්. ඔයාලට කෝර්න්ෆ්ලවර් නැත්නම් කඩල පිටි එකතු කරගන්නත් පුළුවන්. හැබැයි වඩාත් හොඳයි කෝර්න්ෆ්ලවර් එකතු කරගන්නවා නම්, මොකද එතකොට ක්‍රිස්ප් ගතියට තියෙනවා. හරි, ඊට පස්සේ මම මේකට ඊස්ට් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ලුණු මම අලයකට දාපු නිසා චුට්ටක් එකතු කරගන්නේ. ඊළඟට මම මද රස්නේ වතුර පොඩ්ඩක් එකතු කරගෙන මම මේක මික්ස් කරගන්නවා. ඔයාලට වතුර ගතිය මදි නම් තව වතුර පොඩ්ඩ එකතු කරලා මේක ඩෝ එකක් වෙනකන් අපිට හදාගන්න පුළුවන්. හරි, දැන් මේක හොඳට අනාගෙන තියෙන්නේ. මම මේක පැය භාගයක් විතර තියෙනවා පිපෙන්න. හරි, මේ තියෙන පැය භාගයකට පස්සේ හොඳට පිපිලා තියෙන්නේ. මම දැන් පයිපින් බෑග් එකක් අරගෙන මම ඒකට මේ ටික දානවා. මොකද මේක අතේ බෝල හදාගන්න බෑ, මේක ඇලෙනවා. ඔයාලට පයිපින් බෑග් එකක් නැත්තම් shopping බෑග් එකක් උනත් මේකට ගන්න පුළුවන්. හරි, මම දැන් තෙල් තාච්චියක් ලිපේ තියලා තියෙන්නේ. ඒක රත් වෙලා තියෙන්නේ. මම දැන් මේ පයිපින් බෑග් එකෙන් පොඩ දානවා. ඔයාලා මෙතනදී මතක තියාගන්න, ලිපේ ගින්දර හොඳටම අඩු මට්ටමේ තමයි තියාගන්න ඕනේ. නැත්නම් මේක ඉක්මනට කර වෙන්න බලනවා. ඒක නිසා අඩුම ගින්දරේ තියලා බෙදගන්න. හරි, ඊට පස්සේ මේ ගානට බෙදනහම මම ඒ ටික අයින් කරගන්නවා. ඒ වගේ මම ඉතුරු ඔක්කොම බෙදගන්නවා. හරි, මේ තියෙන මම ඒ වගේ බෙදගත්ත ගෙදර හදපු ටිප් ටික ඇත්තටම හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතව. ඉතින් ඔයාලත් ගෙදර ඉඳන් මේක try කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.